ලොව හදමු අපි බය බය කරගනිමු අහසයි පොළවයි මහසයුරයි සඳවාගත්තේ සොයමු සඟබුදේ සෙව් කෙනෙන් මහ පොළොවේ අපි එක්වී සොයමු බලමු තව මොනවාද රහස් රැඳුණු ලෝකේ දසවසා දතින් කුමටද මග පෙන්වා ආසේ පොළවේ තව කොතරම් දේවල් ඇතිද සැඟවි ඇත්ත සොයා මෙලොවේ යමු අපි ප්‍රිය මිතුරෝ චෙක් වෙන්න ඕන නම් ඉක්මන් කරලා මගේ ආත් දෙක ලියනවා. ඒ ආත් දෙක ලියනවා. පුළුවන් වගේ. ඉන්නවා. තවත් සංඥායවන්න ඉඩක් නැහැ. මේකෙන් ගැලවිලා යන්න බැරි වෙයි. මගේ යාළුවෝ උදව් ගෙනෙයි. එයාලා අපිව බේරගන්න. ඒවි. එතකොට ඔයාලා මෙහෙ නැහැ හරිද? තැරි! තැරි! තැරියස්! මොකද? කොහෙද දුවන්නේ? බටහිර දේශ සීමාවට. කොහොමද දන්නේ? චාලට් මං ගවේෂකයෙක්. දිසාව හොයාගන්න මං දන්නවා. බටහිරෙහි. ඒක හරි. මට වෙච්ච දේ ඔයාට උනා නම් දිසාව වර්ධිනවත් සිකුරුයි. ඔයා මේක විශ්වාස කරන්නේ නැද්ද? බොරෝනියාවේ කුමාරයා පැහැර ගැනීම අතසිපගත්තා විදේශිකයෙක් ඔයාලගේ මයික් දඟකාරයෙක් හපා කන මුර බල්ලෙක් පිළිගන්නේ නැද්ද අපි කියන දේ? නෝනා ඔය කියන සුරංගන කතා ඔක්කොම විශ්වාස කරන්න බෑ. ළමයි ගැනත් පියා ගැනත් මම දන්නවා. මේක ඇත්ත. ඒ ගිහිල්ලා එයාව බේර ගන්න ඕනේ. මං කියන්නම් මං කරන දේ. මං යනවා රාජකාරියට. කාලේ නාස්ති වෙනවා. යන්න එපා. ඔයයි ලැජ්ජ වෙන්න ඕනේ. මම? ඔව් ඔයා. මේ පොඩි දරුවන්ගේ පියා නැතිවීම හොයන්නේ නැහැ. හිතන්න ඒව ගැන ටිකක්. මං යනවා. දැන් මොකද කරන්නේ? හදන්නම් කෝපි. මට නම් එපා කෝපි. මම බේර ගන්නවා මයික්ව. ඔයාට ඒක කරන්න පුළුවන්ද? කවුරුත් මේක විශ්වාස කරන්නේ නැහැ. සටන් කරන්න බෑ මිනිස්සු දෙනෙකුයි බල්ලෙකුයි එක. පුළුවන් නේ ගුහාවේ රහස්‍යමගෙන් පල්ලියට යන්න. වැටෙන්නේ පල්ලියට. වඩදියනේ. වැඩක් නෑ ජැක්. අපිට වෙලා තිබුණා නම් උමගක් කාරන්න තිබුණා. යුද චිත්‍රපටිවල වගේ. ස්තුතියි රූබී. උමගක් අන්න හරි. ලෝරා, හුඟක් කල්යයි උමං හාරන්න. නැහැ. තවමත් එකක් තියෙනවා. දැනුයි මතක් වුණේ. මොනවද ඔය කියවන්නේ? තාත්තයි මේක කිව්වේ. මේ උමගක් තියෙන ඕනෙලු අපේ ගෙදර ඉඳලා තාපසාරාමෙට. හොරබඩුකාරයෝ එහෙම පැනලා ගියෙත් ඒකෙන්ලු. කොහෙද ඒක? මන් දන්නේ අපිට හොයාගන්න බැරි වුණා. තාත්තගේ පරණ පොත් කියමු. ස්පීකී ගුහා ගැන. ඒ වයින් ඔත්තුවක් ලැබෙයි. පස්සේ නවතිමු. කළුරත් එක්කම සීමාව පැනගමු. ඒකයි හොඳ. යමු. රහස් උමගක් ගැන නම් මුකුත්ම නැහැ. සමහර විට තාත්තා ගොතාපු කතාවක්. එහෙම නෑ. එහෙම බොරු කතා යා කියන්නේ නෑ. ආයෙත් මුලින්දලා බලමුද? අපිට මග ඇරෙන්නේ නැති. ඒක නිෂ්ඵල වැඩක්. කවුද රහස් මුගක් හදලා අනිත් අයට බලා ගන්න ගැන පොත්වල ලියලා තියන්නේ? ඒක හරි. එහෙනම් ඒ ගැන ලියලා තියෙන්න පුළුවන් කොහෙද? හිතා ගන්නවත් බැරි තැනක ඇති. මං ගිහින් කෝපි ටිකක් හදන්නම්. නරකද දර ටිකක් ගෙනාවොත්?
ගෙනි උදුන පත්තු කරමුද? ඕන නැහැ. මේකේ දුම් පිරෙයි. දුම් කවුලව වහලා. වෙන්න බෑ. මම මෙතන නිදායිද්දි හීතල උලම් පාරක් ආවා. මං හිතුවා ජනෙල් ඇරලා කියලා. දුම් කවුලව පරණ ගිනි උදුනේ. මාසි. Never thanked you for rescuing me. Forget it. It was my fault for getting you into this mess in the first place. Well, we all make mistakes sometimes, Charlie. My dad used to call me that. No wonder you grew up to be a tomboy. You got a problem with that? Well, Get some rest. We're just like babes in the wood. don't call me babe. Ow. මුකුත් හොයාගත්තා ජෑ? මෙතන මොකක් හරි තියෙනවා. මේ ජෑ. රහස්සු මග. ජෑ කිනි මාත් වෙනවා. මේකෙන් වැඩක් නැහැ. මගේ ඇඟිලි හොඳට මෙහෙරි වැටිලා. දැන් බුරුල් වගේ තව පාරක් උත්සාහ කරන්න. අනාරේ. අනාරේ. නියමයිනේ. දැන් අපි මොකද කරන්නේ? අගුල ගලවමු. මං සූදානම් බඩු මූට්ටු ටික අරගෙන එන්න දැම්මා. මේ දැන්. හොඳයි. පුළුවන් ඉක්මනින් එනවා. ඒකත් හරි. තව හොඳ තැනක් අපිට ලැබුණා ගිහින් ළමයි ගේනවා. ඉදිමුද රෑ වෙනකන්. මේක ඉන්න වෙලාවක් නෙමෙයි. පොලිසිය පනින්න පුළුවනේ. අවදානම අරන් දැම්ම කරන්න වෙයි. ගිහිල්ලා ළමයි ගේනවා. අහන්න. මොකද්ද සද්දේ? මම මේක අරිනවා. නෑ, අහන්නකෝ. මොකද්ද? මීයක්. අර ඒ කැරෙනවා. මං ආවා. ජැක්. කොහොමේ දෙන්න? ඇයි? ගිහින් කොහොමද ළමයි යන්නේ? මන් දන්නේ නෑ. දොර වහලා ජනේලෙට හොඳට ලී ගහලා. ඒත් ළමයි අතුරුදහන්. එනවා. මේක උමගක්. කොහොමද ළමයි දැනගත්තේ? මං ඔබලට හොඳ පාඩමක් උගන්වන්නම්. අනුන්ගේ වැඩට අත දමන දඩබ්බර කොල්ලෝ.
අන්තිම වතාවට කියන්නේ කොහෙද මගේ පුතා හැංගුවේ? පැහැදිලිව කියන්නම් අපි දන්නේ නෑ ඔය දේවල්. මේනි තැරියස් ආනල්ඩ් ප්‍රසිද්ධ ගවේෂකයා. චාර්ලට් ක්ලෙන්සි ෆොටෝ ගන්න පත්තරකාර හිතුවද මොඩෙක් කියලා. හිතුවා තමයි. අරගෙන යනවා. කතා කරනවා. කොහොම කළත් කමක් නෑ කතා කරනවා. ඉන්නවා. පොඩක් ඉන්නවා. මේක ඉන්ටර්නෙට්ද? ඔව්. අහකට යනවා. මොකද මේ කරන්නේ? පෙන්වන්න ඔබතුමාගේ මෝඩකම. හොඳට බලන්න ස්කූප් සංග්‍රහයේ ඔක්කොම ඇති. ඉන්න. එයාට ඉඩ දෙන්න. ස්තුතියි. මේකත් උගලක්ද? මේක සකස් කරලා හදාගන්න රජතුමනි ගල් යුග ඉවර වෙලා හුඟක් කල්. දැක්කද? ගවේෂක තැරියස් ආනල්ඩ් සහ ෆොටෝ ජර්නලිස්ට් චාර්ලට් ක්ලෙන්සි. ඕ. ඇහුණද? ඇහුණද? කවුද ඔය? මේ මම රෝබි. හලෝ රෝබී මේ ආනල්ඩ්. ඕ හායි කවුද ගෑනියෙක් කතා කළානේ? එයා හමු වුණා. ළමයින්ට කොහොමද? කවුරු? ළමයි මගේ ළමයි. ඕ එයාලා නේද? රූබී මුකුත් වෙලාද කෝ ළමයි? ළමයි කොහෙද? ඔව් රූබී ළමයි කොහෙද? අපි කුමාරයෝ බේරගත්තා. මොකක්ද කිව්වේ? මෙන්න තාත්තා. මං කතා කරන්න. නෑ නෑ මං කතා කරන්න. තාත්තට හිතන්නවත් බැරි වෙයි. අපි කුමාරයෝ බේරගත්තා. පෝල් කුමාරයා බොරෝනියාවේ. කවුරු කියලාද කිව්වේ? මයික්. නෑ 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 මොන කුමාරයාද? කුමාරයා බොරෝනියාවේ. යව බේරගත්තා. මොනවා? ඒක ඇත්තම කුමාරයෙක්. කුමාරයා හොයාගෙන. මොනවා? කවුද? පොලිසිය දන්නවද? නෑ. එහෙනම් කියන්න. ප්‍රශ්නයක් නෑ ආරක්ෂාව තියෙනවා. කියන්න පොලිසියට පෙගි එක අවශ්‍යයි. අපි දැන් එනවා. හොඳයි. ඔයා ඇත්තටම කුමාරයෙක්ද? එහෙමයි. මම තමයි ඔටුන්න හිමි කුමාරයා පෝල් බොරෝනියාවේ. ඉබින්න මගේ අත. ඔය අත හොදගත්තා නම් හොඳයි. ළමයි හැමෝම ගිහිල්ලා හොඳට නාගන්න. ඒයි මොකද? නපුර වෙනවා. කියන්න ඔයා පොලිසියට. හැමෝම දුවන්න දුවන්න. හොයනවා උඩ තට්ටුවේ. හොඳ පැටියා. පාත් මෙහෙනවා. මට උදව් කරනවා. ඉක්මනට රුබි එලවන්න. මට බෑ. මොනවා? මට පුළුවන් ස්කූටරේ විතරයි මට කාර් එලවන්න බෑ. හරි ලේසි ඔටෝමැටික් නේ. මට නම් බෑමයි. මේක ඕටෝමැටික්. අර එක රිවර්ස් එකට. මොකද මේකට වෙලා තියෙන්නේ? පාගන්න ඇක්සලරේටරේ. නියමයි රූබි නියමයි.
රූපී අපි යන්න ඕනේ පොලිසියට. යනවා. ඔන්න අල්ල ගන්න. හරි. රූපී ඔය වංගුවක්. එලවන්න රූපී එලවන්න උන් එනවා. මම අල්ලගත්තා. නවත්තන්න ඕම. හයියෙන්. තව හයියෙන් යනවා. කොහෙද අපි යන්නේ? පාර වැරදුනා. මමත් දන්නේ නෑ මේ පාර. Get this thing moving! How are we doing back there? This go after us. Come on! Oh, you idiot! You shouldn't have fixed the scooter, Ruby. I didn't. You fool! What have you done? Not me, boss. Oh, we're going to lose it now. Look, it's the engine. Get slowed down. We're losing them. Down! Go, Ruby! Don't cheer too soon. Look! We're running out of petrol. Turn here, Ruby. What? Turn here. This is the way to the lake. Where are we going, Jack? We may not make a village, but I know somewhere we can go. Where? I know. Our secret island. Show me the way. I'll drop you off, and then I'll carry on as a decoy. Down here. Bert, get this thing moving! What's happening? Oh! හිතනවා කැඩුවේ නෑ කියලා ඔහෙලා මගේ ස්කූටරේ. අපට ය아가න්න ලැබෙයිද දන්නේ නැහැ. ඉක්මනට අබල් ගමු. එයාලට එන්නේ විලාහේ වගේ. එයාලා තාමත් වාද කරන ඇති. කැමතිද ලෝකේ පොහොසත්ම නැණී වෙන්න? කොහොමද ඉතින් පොහොසත් වෙන්නේ? මං වා කැමති හැමතැනම දෙන්න. ඉතින් කියන්න. එපා. ඕන කරන දේවල් තියෙනවා. නැත්තේ මෝටරේ විතරයි ස්කූටරේ. මං ඒක හදාගෙනත් ඉවරයි. කොහෙද යන මාරයෝ දෙන්නෙක් ඇවිල්ලා කඩාන වැටුණා නම්. යමු පලක් නැති කතා. ආපහු ගින් හොයාගන්න වෙනවා ළමයි. නෑනේ පෙට්‍රල්. ගන්නවා අමතර කෑන්නක එළියට. දැන් පේන්නේ. කොහෙද යන්නේ? ඉන්න. මොකද? පොලිසියෙන් මෙහෙනකම්. ඔයාගේ තාත්තත් එයි. එයාලා දහසක් කරලාති. එහෙම වෙන්නේ නෑ. ඇහැ ගහගෙන ඉන්නවා. අර වගේ මිනිහෙක් එක්ක මොනවා කරනවද? පොඩි ළමයි හොරකම් කරන්නේ ඇයි? සල්ලි ඒක තමයි ලෙඩේ. මට කවදත් සල්ලි නෑ. ඒත් සතුටේ. ඔය නම් මෝඩෙක්. මෝඩ නෑ ඔය වගේ. ඔය වගේ කෙනෙක් දැකලා තියෙනවා. නැතුවද? ඕ හරිම තැම්පත් හාදයක්. ලීඩ් ගිටාරිස්ට්. එයාත් වැරදි පාරේ ගියා. මං හදලා ගත්තා. එහෙමද? මාත් දන්නවා හොඳට පියානෝ ගහන්න. බොල් මෙහෙනවා. ඉන්නවා. මොකද? අර දූපතේ මොකක් හරි තියෙනවා. මට නම් පේන්නේ නැහැ. යමක් හෙලවුණා. පොඩ්ඩක් ඔහම ඉන්නවා. බොල් මෙහෙනවා. ඉක්මනට. මොකද? බලනවා. එයාලගේ අදි ඔය දූපතේ හැංගිලා ඇති. ගේනවා බෝට්ටුව. ඒයි ඕම ඉන්නවා. නෑ යන්දාරිනවා. අපිට ඕනේ කුමාරයා. ඔයාලා වාසනාවන්තයි. අපි? ඇයි? ඔයාලට මේ දූපත තියෙනවා. නිදහසේ ඇවිදලා සෙල්ලම් කරන්නත් පුළුවන්. ඔයාට බැරිද? අපොයි බෑ. මං කුමාරෙක්. කොහෙ ගියත් මිනිස්සු බලා ඉන්නවා මගේ හැසිරීම ගැන. සතුටක් නෑ. මෙහෙ ඉන්න ආසයි ඕන කළා. ඉගෙන ගන්න ඕනේ රොක් ඇන්ඩ් රෝල් නැනි රූබිගෙන්. කවුද ඒ කතාව කිව්වේ? මමයි කිව්වේ. අර කවුද? මාළුකාරේ. ඒක මෝටර් බෝට්ටුවක්.
කොහොමද ප්‍රින්ස් කොහොමද? මන් දන්නවා ඔයාට හරි සතුටුයි අපි ආවා. බෙගි, මයික්, ලෝරා, ජැක්. එයාලා කොහෙ ගිහිල්ලාද? කවුරුත් නැහැ. තැරි හලෝ. හලෝ. රූබි කොහෙද? ඒ කවුද? අර මිනිස්සු හැංගෙමු. සමාවෙන්න මිස්ටරියස්. එන අඬ බෝට්ටුවට. අපි බේරුණා අපි බේරුණා. පදින් ඉක්මනට ජැක් ඉක්මනට ඉක්මන් කරන්න යනවා. ලං වෙන්න එපා අවොත් ගහනවා. වැඩක් නෑ. නවත්තනවා ඕක. මට බාර දෙනවා කුමාරයාව. නියම වැඩේ පෙගි. පදින්න පදින්න. ඉක්මන් කරනවා. ඒ පුතාද? ඔව්. අන්න ඉක්මනට. තාත්තා අපි මෙහෙ. මගේ මිත්‍රෝනේ ළමයිනේ මගේ පුතා හොයාදීපේ ගැන මං කොහොම ස්තුති කරන්නද? එයාට ඉඩ දෙන්න නිවාඩුවට මෙහෙන් රජතුමනි. අනේ ඔව් තාත්තා කුමාරයෙක් වෙලා මට හරිම අමාරුයි. නෑ ඒ වාට නෙමෙයි ප්‍රින්ස්. කළ උදව්වට ඔයාත් උදව් කරන්න. එන්න කියන්නේ එයාලට බොරෝනියාවට. හරි. අපි යාළු වෙන්න යනවනම් මේ පැටියාගේ නම වෙනස් කරන්න වෙයි. එපා. මේ ඔයාලා එක්ක ඉන්නකොට මම නිකම්ම පෝල්. කුමාරයා නෙවෙයි. මට බෑනේ අත හොදන්නේ නැතුව ඉඹින්න. නෑ රූබි ඔයා මට උගන්වන්න ඕනේ රොක් ඇන් රෝල්. මායාවන් සිඳදා නුවණින් දැසට නවලෝ හදමු අපි බය බය කරගනිමු අහසයි පොළවයි මහසයුරයි සඳවාගත්තේ සොයමු සඟබූද සැව් කෙනෙන් මහ පොළොවේ අපි එක්වී සොයමු බලමු තව මොනවාද රහස් වැදුණු ලෝකේ දසවසා දතින් කුමටද මග පෙන්වා ආසේ පොළවේ තව කොතරම් ඇතිදෝ සැඟවී
මෙලොවේ යමු අපි ප්‍රිය මිතුරෝ